හරි. අපි වාතයේ ඇතිවෙන තියෙන ප්‍රතික්‍රියාවල් ගැන කතා කරා. හරි. අපි දැන් බලමු මේ කාබන් ඩයොක්සයිඩ් කොහොමද හඳුනගන්නේ කියලා. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව කොහොමද හඳුනගන්නේ? පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනගන්න හැටි. කොහොමද ගත්තේ? හුණු දියර තියෙන එකකට කාබන් ඩයොක්සයිඩ් අර බටයක් දාලා පිබපුවාම ඒකෙ මොකද උනේ? ඉස්සරලා සුදු පාට අවක්ෂේපයක් ආවා. ඊට පස්සේ ඉස්සරලා සුදු පාට අවක්ෂේපයක් ආවා. ඊට පස්සේ ඒකට ආවා කියන්නේ ඉතින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලියන්න ඕන මාතෘකාවක් මෙන්න මෙහෙම ලියමු. මොකද්ද ලියන්නේ? බලමු. අපි ලියමු කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම. මොකද කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම. කොහොමද කරේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කාබන් ඩයොක්සයිඩ් දාපුවාම මේක අපි දැක්කා සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. කැල්සියම් කාබනේට් හැදිලා ජලය හැදුනා. මොනවද හැදුනේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් දාපුවාම කැල්සියම් කාබනේට් හැදිලා ජලය හැදෙනවා. මෙන්න ප්‍රතික්‍රියාව මොකද්ද? මෙන්න මෙයාගේ සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හරි? සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. මෙන්න මේ සුදු පාට අවක්ෂේපය වෙච්ච කැල්සියම් කාබනේට් තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් එක්ක කොහොමද ජලය තියෙනවනේ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මෙයා හදනවා කැල්සියම් බයිකාබනේටය හදලා ඔච්චරයි. මුකුත් නැහැ. කැල්සියම් බයිකාබනේටය හදනවා. කැල්සියම් කාබනේට් සුදු පාට අවක්ෂේපයක් වුණාට මෙයා අවර්ණයි. ඒක හන්දා තමයි අර බටයක් දාලා මෙතෙන්ට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්තම් හුණු දියර තියෙන එකකට බටයක් දාලා පිඹපුවාම පිඹිනවය. හරි. පිඹපුවාම මෙයා මේකේකට කියන කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරනවා කියලා. පිඹපුවාම මෙයා සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. තවදුරටත් පිඹපුවාම තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරපුවාම මොකද උනේ? තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරපුවාම ඕක අවර්ණ වුණා. ඔන්න ඔය ප්‍රතික්‍රියාව හින්දා තමයි ඔය සිද්ධිය උනේ. හරි. ඔන්න ඔය ප්‍රතික්‍රියාව හින්දා තමයි ඔය සිද්ධිය උනේ. මොකද්ද හේතුව? කැල්සියම් කාබනේට් හැදුනා. කැල්සියම් කාබනේට් හැදිලා තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරාට පස්සේ එයා සිද්ධ උනේ අවර්ණ වෙලා යනවා. මොකටද? ඒ කැල්සියම් බයිකාබනේට් හැදෙන හින්දා. හරි. ඕකත් අපි චුට්ටක් මතක තියාගමු. දන්නවා. ඒ ලෙවල් කරන්න ආව දන්නේ නැතුව අපි ඕ ලෙවල් වලට ඒකක් කරන් ආවේ සර්. හරි. හරිද? හරි. ඊගාවට බලන්න. ලෝහ දහනය කරන විට වාතයේ තියලා තියෙනකොට එක විදිහක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි දහනය කරනකොට තව විදිහක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි. බලන්න. කොහොමද කියන්නේ? වාතයේ දහනය කරනකොට ඒ කියන්නේ මොකද්ද? කෙලින්ම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවක් කරනවා. ලිතියම් ගම්මු අපි S ගොඩුවේ තියෙන පළවෙනිම ලෝහය කියලා ගත්තොත් ලිතියම් ඔක්සිජන් එක්ක දහනය කරලා මෙන්න මෙයා හදනවා ලිතියම් ඔක්සයිඩ්. හරි. ලිතියම් ඔක්සයිඩ්. ඊට අමතරව ලිතියම් කියන ලෝහය ප්‍රතික්‍රියාශීලීතාවය සෝඩියම් වලට වැඩිය අඩු හින්දා මේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කර ඉන්න ගමන් අඩෝ උඹ තාම ස්ලෝද වන් කියලා තව එකෙක් එනවා. මොකද්ද? නයිට්‍රජන්. ඔන්න එයා ප්‍රතික්‍රියා කරලා හදනවා ලිතියම් නයිට්‍රයිඩ්. හරි. ලිතියම් නයිට්‍රයිඩ් ඕක හදනවා.
මේකට කියනවා වාතයේ දහනය කරනවා කියලා. හරි. වාතයේ දහනය කරනවා. ලිතියම් කැලලක් අරගෙන පුච්චනවා. හරි. එතකොට ඔන්න ඔය ඵල දෙකම හැදෙනවා. මේකේ හැබැයි ප්‍රධාන ඵලය තමයි ලිතියම් ඔක්සයිඩ් කියලා කියන්නේ. ඕක තමයි ප්‍රධාන ඵලය. ලිතියම් නයිට්‍රයිඩ් උත් හැදෙන්න පුළුවන්. හැබැයි සෝඩියම් ඔయిత වඩා වෙනස්. සෝඩියම් මොකද කරන්නේ? සෝඩියම් ඔయిత වැඩිය වෙනස්. හරි. සෝඩියම් කොහොමද කරන්නේ? සෝඩියම් වෙන විදිහක් කරන්නේ. සෝඩියම් ලෝහය ඔක්සිජන් එක්ක දහනය කරපුවාම ඇත්ත හැදෙනවා සෝඩියම් ඔක්සයිඩය. හැබැයි ඊට අමතරව හැදෙනවා මේකේ සෝඩියම් ලෝහය තවදුරටත් ඇයි මෙයා මාර පට්ට ප්‍රතික්‍රියාශීලීනේ. ඒක හන්ද හදනවා සෝඩියම් පෙරොක්සයිඩය. අපි පෙරොක්සයිඩ ලියන්නේ පෙරොක්සයිඩ් එක සූත්‍රය තමයි O2 පෙරොක්සයිඩ්. එතකොට අපි ඒක දාපුවාම Na ධනවලට මාරු වෙලා O level කාලේ වගේ Na මේ දෙක මෙතෙන්ට ආවා O2 මෙතනම තියෙනවා. හරි. කොහොම තමයි පෙරොක්සයිඩේ හැදෙන්නේ. එතකොට සෝඩියම් ලෝහය දහනය කරනකොට පෙරොක්සයිඩය හදනවා. හරි මේක මැකුවා. පෙරොක්සයිඩය හදනවා. පොටෑසියම් ලෝහය ගත්තොත් මීටත් වැඩිය ප්‍රතික්‍රියාශීලීනේ. පොටෑසියම් ලෝහය එයත් එක්ක ලේසි නෑ. පොටෑසියම් ලෝහය ගත්තොත් එහෙම පොටෑසියම් වාතයේ දහනය කරන විට පොටෑසියම් ඔක්සයිඩය හදනවා. මෙන්න මේ පොටෑසියම් තවත් ඔක්සිජන් එක්ක ඇයි මෙයා ස්ලෝ නෑ. පට්ට ෆාස්ට්. ඒක හන්දා පොටෑසියම් පෙරොක්සයිඩ් හදනවා. පොටෑසියම් ලෝහය ඔක්සිජන් එක්ක දහනය කරනකොට තව හදනවා මොකද්ද? පොටෑසියම් සුපර් ඔක්සයිඩය. හරි. පොටෑසියම් සුපර් ඔක්සයිඩය හදනවා. ඔය කියන ಜಾති තුනම හදනවා. මොනවද හදන්නේ? ඔක්සයිඩය, පෙරොක්සයිඩය, සුපර් ඔක්සයිඩ්. මේ වැඩිපුර ඔක්සිජන්, ඉතා වැඩිපුර ඔක්සිජන් එක කියලා අපිට ඕන ලියන්නත් පුළුවන්. එහෙම ඕනේ නැහැ. හරි. එතකොට ප්‍රධාන ඵලය මොකද්ද? සෝඩියම් වල ප්‍රධාන ඵලය සෝඩියම් පෙරොක්සයිඩ්. පොටෑසියම් වල ප්‍රධාන ඵලය පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. කොහොමටත් ඒකේ වැඩිපුර තියෙනවා. ඒක හන්දා ප්‍රධාන ඵලය වෙන්නේ පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. හරි. මේක බැලූ බැල්මට අපිට පේනවා නයිට්‍රයිඩයක් හදන්නේ වෙන පැනක් නේද? නයිට්‍රයිඩයක් හදන්නේ ලිතියම් විතරයි. මේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල නයිට්‍රයිඩයක් හදන්නේ ලිතියම් පමණයි. හරි. ලිතියම් පමණයි. දෙවෙනි එක. සෝඩියම් වලට වඩා පහළින් තියෙන සියලුම මූලද්‍රව්‍ය පෙරොක්සයිඩ හදනවා. සෝඩියම් වලට වැඩිය පහළින් තියෙන සියලුම මූලද්‍රව්‍ය පෙරොක්සයිඩ හදනවා. මේ මෙයත් පෙරොක්සයිඩයක් හදනවා. මෙයත් පෙරොක්සයිඩයක් හදනවා. තව ගියොත් තවත් පෙරොක්සයිඩයක් හදනවා. තුන්වෙනි කරුණ පොටෑසියම්ට වඩා පහළින් තියෙන සියලුම ලෝහ සුපර් ඔක්සයිඩයක් හදනවා. පොටෑසියම්ට වඩා පහළින් තියෙන සියලුම ලෝහ සුපර් ඔක්සයිඩයක් හදනවා. හරි. පෙරොක්සයිඩයක් හදනවා. සුපර් ඔක්සයිඩයක් හදනවා. ඔය පළවෙනි කාණ්ඩේ. එතකොට දෙවෙනි කාණ්ඩේ ගත්තොත් දෙවෙනි කාණ්ඩේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ පළවෙනි කාණ්ඩේට කොහොමද ප්‍රතික්‍රියාශීලීතාවය අඩුයිනේ. දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ මේක තිබෙද්ද මෙහෙ ලියන්න. දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ හදනවා ඔක්සයිඩයයි මොකද හදන්නේ? දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ ඔක්සයිඩයයි නයිට්‍රයිඩයයි හදනවා. බෙරිලියම් ගත්තහම බෙරිලියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා බෙරිලියම් ඔක්සයිඩ්. හරි. බෙරිලියම් ඔක්සයිඩ්. එතකොට බෙරිලියම් නයිට්‍රජන් උත් තියෙනවා. එයත් එක්කත් ප්‍රතික්‍රියා කරලා හදනවා බෙරිලියම් නයිට්‍රයිඩ්. හරි. මේක බෙරිලියම්. මෙයාගෙත් ප්‍රධාන ඵලය වෙන්නේ ඔක්සයිඩය.
මෙයාගේ ප්‍රධාන ඵලය වෙන්නේ ඔක්සයිඩය. හැබැයි නයිට්‍රයිඩයත් හදනවා. මැග්නීසියම් ගත්තත් එහෙමයි. මැග්නීසියම් ඔක්සිජන් එක්ක වාතයේ දහනය කරපුවාම හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නැත්නම් දහනය කරලා හදනවා මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් නයිට්‍රයිඩ්. කැල්සියම් ගත්තොත් කැල්සියම් ඔක්සිජන් එක්ක වාතයේ දහනය කරනකොට කැල්සියම් ඔක්සයිඩ් හදනවා. මොනවද මේ ලියන්නේ සූත්‍ර? කැල්සියම් ඔක්සයිඩ් හදනවා. කැල්සියම් නයිට්‍රජන් එක්ක දහනය කරොත් හදනවා කැල්සියම් මොකද්ද? නයිට්‍රයිඩ්. හරි. ওই විදිහට ගත්ත හැකි. ස්ට්‍රොන්ටියම් ගත්තොත් සරම ස්ට්‍රොන්ටියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ස්ට්‍රොන්ටියම් ඔක්සයිඩ්. මේක නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඒකේ නයිට්‍රයිඩය 2. එතකොට මේ හැම එකේම ප්‍රධාන ඵලය වෙන්නේ ඔක්සයිඩය. කිසිම මූලද්‍රව්‍යයක ප්‍රධාන ඵලය විදිහට නයිට්‍රයිඩ හැදෙන්නේ නැහැ. හරි. කිසිම මූලද්‍රව්‍යයක ප්‍රධාන ඵලය විදිහට නයිට්‍රයිඩය හැදෙන්නේ නැහැ. තේරුණාද? හැදෙන්නේ මොකද්ද? ඔක්සයිඩය ප්‍රධාන ඵලය. හැබැයි පළවෙනි කාණ්ඩේ ඔක්සයිඩ, පෙරොක්සයිඩ, සුපර් ඔක්සයිඩ කියන තුනම හැදුනට මෙතන හදන්නේ දෙවෙනි කාණ්ඩේ හදන්නේ ඔක්සයිඩ සහ නයිට්‍රයිඩ විතරයි. හරි. හරි. මේකේ තියෙන බේරියම් කියන මූලද්‍රව්‍ය යටට යන්න බේරියම් කියන මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා බේරියම් ඔක්සයිඩය. බේරියම් ඔක්සිජන් වැඩිපුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා බේරියම් පෙරොක්සයිඩය. බේරියම් කියන ලෝහය නයිට්‍රජන් එක්කත් ප්‍රතික්‍රියා කරලා බේරියම් නයිට්‍රයිඩය හදනවා. මේක විශේෂයි. මේක විශේෂයි. මොකටද? මෙයා ඔක්සයිඩ, පෙරොක්සයිඩ, නයිට්‍රයිඩ කියන තුනම හදනවා. S ගොනුවේ ඔක්සයිඩය, පෙරොක්සයිඩය සහ නයිට්‍රයිඩය කියන තුනම හදන්නේ බේරියම් විතරයි. නැත්තම් දෙවනි කාණ්ඩේ පෙරොක්සයිඩයක් හදන්නේ බේරියම් විතරයි. හරි. මොකක්ද දැන් දෙවෙනි කාණ්ඩේ තියෙන විශේෂත්වය? දෙවෙනි කාණ්ඩේ වාතයේ දහනය කරනකොට ඔක්සයිඩය සහ නයිට්‍රයිඩය හදනවා. ප්‍රධාන ඵලය වෙන්නේ නයිට්‍රයිඩය. ඔක්සයිඩයක් තියෙනවා. හැබැයි ප්‍රධාන ඵලය වෙන්නේ නයිට්‍රයිඩය. හරි. දහනයේදී කිසිම දෙවනි කාණ්ඩයේ කිසිම මූලද්‍රව්‍යයක් දහනය කරනකොට සුපර් ඔක්සයිඩයක් හදන්නේ නෑ. සුපර් ඔක්සයිඩයක් හැදෙන්නේ නෑ දෙවෙනි කාණ්ඩයේ දහනය කරනකොට. හැබැයි බේරියම් වල විතරක් මෙයා හදනවා මොකද්ද? පෙරොක්සයිඩය. බේරියම් වල හදනවා මෙයා පෙරොක්සයිඩය. හරි. ඕක තමයි පළවෙනි හා දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය වාතයේ දහනය කරනකොට. හරි. වාතයේ දහනය කරනවා. අපි ඉගෙන ගත්ත කරුණු වගේක් මොකක්ද? අපි ඉගෙන ගත්තා ජලයේ තියෙනකොට කොහොමද? හරි. නැත්තම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව කොහොමද? වාතයත් එක්ක ප්‍රතික්‍රියාව කොහොමද? හා වාතයේ දහනය කරනකොට ප්‍රතික්‍රියාව කොහොමද කියලා. ප්‍රතික්‍රියාව කියන්නේ හැදෙන ඵලය කොහොමද කියලා. දැන් අපි මෙතනින් එහාට බලනවා කොහොමද එක මූලද්‍රව්‍යවල ඔක්සයිඩ, නයිට්‍රයිඩ, පෙරොක්සයිඩ, නයිට්‍රයිඩ, සුපර් ඔක්සයිඩ ඔය වගේ ඒවල කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් තවත් මූලද්‍රව්‍යයක් එක්ක මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක බලනවා මෙතනින් එහාට.